අපගේ ආරාධිත ශිල්පියා වන චාන්ද විජේවර්ධන මහත්මයාට කියා සිටියා ඔබගේ මුහුණ අර පන්දනාවක් යොදාගත නිසා එයින් යම්කිසි හානියක් වුණා කියලා. නමුත් මාලනී ෆොන්සේකා මහත්මිය දරුවේ වෙනස්ම අදහසක්. ඇය කියා සිටියා ඔබගේ ඒ කතන්දරයට තේරෙන බව සහ මේ හැම දෙයක්ම නර්තනයේ උචිත බව. සාලිට මොකද කියන්නේ මේ අදහස් ගැන? ඇත්තටම අපි කරන දේ අපේ ප්‍රේක්ෂකයන්ට දැනෙන්නේ නැත්තම් අපි කරන නිර්මාණ වලින් වැඩක් නැහැ. ඉතින් මම අද මෙතන මේ 6 දෙනෙක් අතර ඉන්නෙත් මගේ රසික රසිකාවියෝ නිසා මම ඔවුන්ට සදා ණය ගැති. ඉතින් මම මේ නිර්මාණය කරෙත් මගේ ප්‍රේක්ෂකයින්ට මගේ රසික රසිකාවන්ට ඔවුන් පිනවන්න. හොඳයි සාලිය කෙලින්ම කිව්වේ නෑ අදහස් වලට උදරන්නේ මොන වගේ අදහසක්ද කියලා. කමක් නෑ අපි බලමු එවනම් මිනිස් මණ්ඩලයේ සමාජිකයන්ගේ ලකුණු තත්ත්වය කොහොම වේවිද කියලා. අපි බලමු මුලින්ම රෝසි සේනානායක මහත්මිය ලබා දෙන ලකුණු සංඛ්‍යාව. ඇය ලකුණු 8ක් ලබා දෙනවා. ඔහුත් ලකුණු 8ක් ලබා දෙනවා. එහෙනම් අපි බලමු මාලනී ෆොන්සේකා මහත්මියගේ ලැබෙන ලකුණු සංඛ්‍යාව කීයක් වේවිද කියලා. ඇය ලකුණු 9ක් ලබා දෙනවා. හොඳයි ඉතින් මිනිස් මණ්ඩලයේ සමාජිකයන් ලෙස ඔවුන්ගේ ලකුණු ප්‍රමාණය ලබා දී අවසానයි සාලිය සහ රෝහිණීට. නමුත් ඔබ කල යුත්තේ ඔබ ආදරය කරනවා නම් සාලිය සහ රෝහිණීට ඔබ කැමති නම් ඔවුන්ව සිරුත ඩාන්ස් ස්ටාර් ඔස්සේ තවත් ඉදිරියට යනවා දකින්න ඔබ කල යුත්තේ ඔබේ මනාපය ලබා දීම. SDS හිස්තනක් අංක 1 ටයිප් කර සෙන්ඩ් කරන්න 7788ට. ඒ වගේම ලංකාවේ දුරකථන මාර්ගය ඔස්සේ 1577 ඩයල් කරලා ඔබේ ආදරණීය සාලිය සහ රෝහිණීට මනාපය ලබා දෙන්න. ඔවුන්ගේ අංක කීයද කියලා ඔවුන් කියයි. අංක 1. Sirasa. Sirasa Dancing Stars. අද ටීම් එක තමයි ගොඩාක්ම අමාරුම ටීම් එක මට. ඒ නර්තනය මම හිතන්නේ කවදාවත් මම කරලා නැති දෙයක්. ඔය ඇත්තටම අන්තිම 6 දෙනාට පැමිණීමත් මම හිතන්නේ ලොකු දෙයක්. මොකද දැනට මම හිතන්නේ දැන් ඉන්න අනිත් 5 දෙනාම ඉතාමත් හොඳ නර්තන ශිල්පීන්.
everything the same since you had your little crash. But you might feel better if they gave you some cash. The more I think about it, old Billy was right. Let's kill all the lawyers, kill them tonight. You don't wanna work, you wanna live like a king. But the big bad world doesn't owe you a thing. Get over it. Get over it. If you don't wanna play, then you might as well quit. Get over it. Get over it. රොෂාන් කොහොමද ඔබට මේ තේමාව බලපෑවේ? හිතන්නේ ගොඩක් බලපෑවා. හිතන්නේ ලතින් ඇමරිකානු ඒෂියා නර්තනය තමයි අමාරු නර්තනය. අපි ගොඩාක් මහන්සි වෙන්න උනා මොකද අපි කලින් මේක කරලා නැහැ. ඉතින් මම හිතන්නේ ගොඩාක් අමාරුයි. කොහොමද මේ පුහුණුවෙන් කටයුතු කරේ රොෂාන්? ඇත්තටම මම හිතන්නේ විශේෂ ස්තුතියක් ගන්න ඕනේ රන්දිකට. අපිට කෙටි කාලයක් තිබ්බේ. ඒ කෙටි කාලය තුළදී අපේ අනිත් වැඩත් එක්ක අපි කොහොම හරි මෙතනට ඇවිල්ලා රිහර්සල්ස් කරා ඒ විදිහට. ඉතින් මම හිතන්නේ මේ මහන්සි ප්‍රතිඵලයක් කියලා හිතනවා. රොෂාන් වෙනද වගේ මෙනකොට ඇඳුමෙන් අපි අල්ලලා ඉවරයි. ඉතින් එකපාරට ලකුණු ඔක්කොම එනවා. අපි හිතේ කියන්න තියෙන ඔක්කොම එනවා. ගීතයේ එක්ක බලපුවාම වෝල්ස් එක ලස්සනට ගියා. ගීතයත් එක්ක සම්බන්ධකමක් තිබුණේ නැහැ කියලා මට හිතුනේ. මගේ පෞද්ගලික හැඟීම. හැබැයි අර මාරු වීමේදී ජයිවයකට යන්න ඉස්සෙල්ලා pose you hit ඒ හිටපු ඉරියව්ව ඒකෙන් හුඟක් ලකුණු ආවා. ඒ කියන්නේ එක විදිහට හිටපු එක හරි ලස්සනයි. ඒකේ ඉඳන් චේන්ජ් එකත් එක්කම ජයිවයකට කඩු වගේ බවුන්ස් එකේ හැම හරි ලස්සනට ආවා. ඕගොල්ලෝ හොඳට ඒක එන්ජොයි කරා. අපිත් එන්ජොයි කරා. මම හිතනවා අනික ඕගොල්ලෝත් එන්ජොයි කරලා අපිවත් නටවන ගානට රොෂාන් එක් කරා. ශෙරිල්ගේ ඇස් දෙක හරි දීප්තිමත් විදිහට තිබුණා. ඉතින් ඒ දෙන්නගේ ඇස් වල කරන්ට් එක හොඳට කරන්ට් එක පාස් වෙලා දුන්නා. අපිටත් ඒ වගේම අපි ඔක්කොම රතු වෙනවා. බොහොම ස්තුතියි. ඇත්තටම හරිම ආඩම්බරයි. අපේ ශ්‍රී ලාංකික තරුණයන් හැටියට අද මේ වගේ නර්තනයක් ඉදිරිපත් කරන්නට ඕනෑම ලෝකයේ ඕනෑම රටක් එක්ක තරඟ කරන්නට පුළුවන් තත්වයකට මම දැක්කා අද ඔය දෙන්නගේ නර්තනය. අපි හැම දෙනාගේම අහකට ගන්න බැරි විදිහට එච්චර ලස්සනට ඕගොල්ලෝ අද නර්තනය ඉදිරිපත් කරා. හරිම සතුටුයි. ඔබේ රූපය ලේසියෙන් S2 කෙනෙකුට ඈතට ගන්න පුළුවන් විදිහේ රූපයක් නෙවෙයි තියෙන්නේ. එහි වටිනාකම ඔබ ඊටාම ලස්සනට අද ඔබේ ඇඳුමෙන් මේ නර්තනයට ඔබින විදිහට ඔබ දැනනවා එහි තියෙන වටිනාකම ඔබ එහි උපරිම ප්‍රයෝජන ගන්නවා. ඒ ගැන මම හරි සන්තෝෂයි. දෙවනුව මම නැවතත් කියන්නේ මේ තරඟ මාලාව තුළ ඔබ දක්වන ප්‍රගතිය මේ දවසින් දවස ඔබ නර්තන ශිල්පියෙක වශයෙන් ඉදිරියට එන ආකාරය ඔබ ආරම්භයේදී හිටියේ ආධුනික අද ඔබ වෘත්තීය මට්ටමටම එන තරමට ඔබ ඔබේ වෘත්තීය වෙනුවෙන් ඔබ කළ යුතු දේ වෙනුවෙන් කැප වෙනවා. මං රංගන ශිල්පියෙක වශයෙන් ඔබ කරන ඒ දේ ගැන හුඟක් අගය කරනවා. නර්තනයට ආවොත් ඇත්තටම වෝල්ස් නර්තනයේදී ඔබ ඊටාම ලස්සනට ඒ කළා. ඒ වගේම ඔබ ගීතයට අවශ්‍ය තැනකදී දෙහිකදී ඔබේ අපේ චිත්‍රපටයක රංගන ස්වරූපයත් තරමක් දුරට එකතු කරගත්තා. ඒක ඊටාම ලස්සනයි. නමුත් දෙවෙනි කොටසට ජයිව් ඒ ෆාස්ට් රිද්ම් ඩාන්ස් එකට ගියයින් පස්සේ නම් ඔය දෙන්න ඊටාමත්ම උපරිම විදිහට ඇත්තටම අපිට ආඩම්බර වෙන විදිහට ඔබේ දක්ෂතාවය ඔබ මතු කරලා පෙන්නවා. ඊටාම කෙටි කාලෙකින් මේ වගේ මේවා ලෙහෙසියෙන් පුරුදු වෙන්න පුළුවන් නර්තන නෙවෙයි. ඊටාම විශිෂ්ට නර්තනයක් ඉදිරිපත් කළා. සන්තෝෂයි. පළවෙනි ගීතයට ඔබ තේමාවෙන් බැහැරගත්තට ඉතාමත් අපූර්ව නිර්මාණයක්. නමුත් එතනදී ඔබ වෝල්ස් එක ක්වික් ස්ටෙප් එකක් එක්ක විශේෂම බෝල්රූම් නර්තනය සම්බන්ධයෙන් යමක් ඉදිරිපත් කරන්න උත්සාහ කරා. ඒක ඉතාමත්ම සාර්ථකයි. එක්කම අර ඇඳුම වෙනස් කළා ලැටින් ඇමරිකන්. එතනදී ඔබ ජයිව්, සල්සා, චාචා මේ ඔක්කොම එකතු කරගත්ත ඒ සාමූහයක් තමයි ඉදිරිපත් කරේ. ඉදිරිපත් කිරීමේ ඇඳුමින් පැරඳුමින් පමණක් නෙමෙයි ඔබගේ ඉදිරිපත් කිරීම සහ ඔබ ගත්ත ඒ ටෙක්නික්ස් වල විශිෂ්ටත්වයක් තියෙනවා. ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත. මොකද ඔබ මුලදී මේ තරඟයට ඇතුල් වෙච්ච අවස්ථාවේදී කිව්වේ මට නර්තනය බෑ කියන එක. ඒකම වරක් ඔබ කිව්වා මම මේ නර්තන පාසලක ඉන්නවා කියලා ඔබ හිතන්නේ කියලා. මේ පාසලේ මම හැමදාම කියන ආකාරයෙන් ඔබ අද අති විශිෂ්ට ශිෂ්‍යෙක් බවට පත් වෙලා තියෙනවා. සුරජ්‍යක තව ටිකක් ගැටුණත් මම හිතන්නේ මේ අංශයෙන් ඔබට තවත් ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නත් පුළුවන්. මොකද ඔබගේ සිරුර මම හිතන්නේ ඒක ඉතාමත්ම අපූර්ව ලෙස හැදගිහිලා තියෙනවා.
බොහොම ස්තුතියි.